සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන්න කැමති ඔයාටත්, එලිමහනේ පළවන්න කැමති ඔයාටත්, ඔයාලා ගෙවත්ත එහෙම නැත්නම් නිවස ඇතුළත අලංකාරය කරගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් තමයි අරන් ආවේ. ඉතින් ඒ සඳහා ඔයාලට ඕන වෙන්නේ ප්ලාස්ටික් බෝතල් ටිකක් විතරයි. ඒ වගේම මේ වගේ ලෑලි කෑල්ල. ඉතින් මේ වගේ දේවල් ටිකක් තියෙනවා නම් ඔයාලට මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ප්ලාස්ටික් බෝතල් එහෙම කියලා කියන්නේ අපේ නිවසට නිතර අපි ගේන දේවල්නේ. ඉතින් ඒවා බැහැර කරන්නත් අපිට හරි කරදරයි. ඉතින් ඒ වගේ වෙලාවක මෙහෙම ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරාම මේකෙන් අපි හැමෝටම මේක වැදගත් දෙයක් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය මම අද තෝරගත්තේ මෙන්න මේ විදිහේ බෝතල්. ඊට පස්සේ මම යටින් මූඩි ඉවත් කරලා මේ විදිහට සිදුරු විදගෙන තියෙනවා. ඊට පස්සේ උඩ කොටස මෙහෙම කපලා ඉවත් කරගෙන තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඒ විදිහ. ඊට පස්සේ මම මේ ලෑල්ලට තියලා මේ මූඩිය සම්බන්ධ කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඇණයක් ආධාරයෙන් මූඩිය සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බෝතලේ අරගන්නවා මේ විදිහට. බෝතලේ මෙන්න මේ විදිහට මේකට පළවෙනියටම අපි සම්බන්ධ කරගන්නවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපි පස් මාධ්‍ය මේකට දාගන්න. අපි මේ බෝතලේට පස් අපිට අවශ්‍ය තරමට දාගන්නවා මේ විදිහට. හරි. ඊට පස්සේ අපි තෝරගන්න ශාකය. ඉතින් මේකට ඔයාලට කැමති ශාකයක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් අද මම මේ රිබන් ප්ලාන්ට් එක තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි ගලවගත්ත ප්ලාන්ට් එක මේ විදිහට බෝතලේ ඇතුළට තියලා මෙහෙම හොඳින් තද කරලා හදා ගන්නවා අපි. ඉතින් මේකට ඔයාලට එපිසියා ශාක, ඇග්ලොනිමා වර්ග, පීකොක් ජින්ජර් වගේ ශාක, මල් පිපෙන පුංචි ශාක උනත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙහෙම පැලේ තියලා මේකට තව පස් ටිකක් දාගමු. ඔයාලා කැමති විවිධ වර්ණ වලින් අවශ්‍ය නම් ඒ විදිහටත් ඔයාලට මේකට ප්ලාන්ට්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔච්චරයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ අපේ නිර්මාණය අවසන් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. ඉතින් මේකට බෝතල් වැඩි ප්‍රමාණයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. විවිධ හැඩ තියෙන බෝතල්, ඒ වගේම මේවා වර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහකට ඔයාලට මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ නිර්මාණයක් කරලා බලන්න. ඔයාලගේ ගෙවත්තේ ලස්සන වැඩි කරගන්න. ඉතින් බොහොම ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.